හෙලෝ ගයිස් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අලුතෙන් එන්න තියෙන සුපිරි දොංගුවා ටිකක් ගැන. අපි කලින් වීඩියෝ එකේ කතා කරා වගේ IQ IY ඇනිමේෂන් කන්ෆරන්ස් එක තිබ්බා අප්‍රේල් 20. ඉතින් මේ තියෙන්නේ මේ එයාලා ඒකට ගහපු බැනර් පෝස්ට් එක. ඉතින් මේකෙදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා AI කියලා ස්පෙෂලි ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නේ නැති මේ වෙනකොටත් AI දොංගුවා එහෙම තියෙනවා. ඒ වගේම ඉස්සරහටත් AI දොංගුවා අපිට ගොඩක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ කන්ෆරන්ස් එකේදී අලුතෙන් එන්න තියෙන දොංහුවා ඒ වගේම ඇවිල්ලා තියෙන දොංහුවාවල ඊළඟ සීසන් ගැන වගේ දොංහුවා 20 ගානකට අදාළව ඒගොල්ලෝ ප්‍රිවියු පෝස්ට් පබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් ගයිස් අපි අද කතා කරන්නේ මේ අතරින් ආපු 3D ඇනිමේෂන් දොංහුවා ගැන. හරි ගයිස් අපි මුලින්ම The Great Rule එකේ අලුතින් ආපු පෝස්ට් එකේ ප්‍රිවියු එක ගැන පොඩ්ඩක් කතා කරලෙමු. ඉතින් ගයිස් පෝස්ට් එකේ මේ සයිට් එකෙන් අපිට සොයන්න බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඊට යටින් අපේ පුංචි ශෝෂියාව බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි නම් එයා පොඩි නෑ. ඉතින් අනික් සයිඩ් එකෙන් අපිට ලින්ඩොම්ව බලා ගන්න පුළුවන්. ඒ වගේම කලින් සයිඩ් එකේ ෂෝයන්ගේ දුව හිටියා වගේ මේ සයිඩ් එකේ ලින්ඩොන්ගේ දුවව අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ගයිස් අලුතෙන් ආව ප්‍රිවියු එකේ අපිට ඉස්සරහට තියෙන ආධ්‍යාත්මික කඳු තරංගයේ සීන් ටිකක් බලා ගන්න පුළුවන්. ඒ වගේ මූචන්ගේ අම්මගේ එන්ට්‍රි එකත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ගයිස් මේ වගේම in search of code pay of choices වගේ දැන්ට ඇවිල්ලා තියෙන දොංගුවාවලත් ඒගොල්ලෝ ප්‍රිවියු ඒ වගේ දේවල් රිලීස් කරලා තියෙනවා. ඉතින් මම මේ දොංගුවා ගැන ඩීටේල්ස් මේ වීඩියෝ එකට දාන්නේ. ඉතින් කැමති අයට පුළුවන් අපේ Discord Telegram group වලට සෙට් වෙලා ඒ ඩීටේල්ස් ගන්න. Yearly series, 52 episodes. ඉතින් ගයිස් මම මේ දොංගුවා එකේ නමයි එයාලා දීලා තියෙන ස්ටෝරි එකේ පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක්. ඉතින් මේ ටික මම ඔයාලට කියන්නම්. අනිත් විස්තර ටික නම් මම මේ ඩිස්ප්ලේ එකේ දාන්නම්. හරි ගයිස් අපේ ලිස්ට් එකේ පළවෙනි දොංගුවා එක තමයි I am not the god of drama කියන්නේ. ඉතින් ගයිස් මේ නම් නම් පොඩ්ඩක් ඔෆිෂියල් රිලීස් වෙද්දි වෙනස් වෙන්න පුළුවන්. දැනට මේ චයිනීස් එකෙන් ට්‍රාන්ස්ලේට් කරලා තමයි අරගෙන තියෙන්නේ. මේ දොංගුවා එකේ පෝස්ට් එක දැක්ක ගමන් අපිට ස්ලේ ද ගෝඩ් දොංගුවා එක මතක් වෙනා වගේ එකක් තියෙනවා. ඔව් මේ දොංගුවා එකත් ඒ ඕතගෙම තමයි. හරි ගයිස් අපි මේ දොංගුවා එකේ ස්ටෝරි එකේ සමරි එක පැත්තට ගිහින් බැලුවොත් නවීන තාක්ෂණයක් තිබ්බ ලෝකයකට එකපාරට මුල්කාවක් වෙලා ඒ ලෝකෙ මුළු ශිෂ්ටාචාරයම විනාශ වෙලා තියෙනවා. එකෙන් වුණ හානියත් එක්ක අපිට ඊට පස්සේ අඳුරු ලෝකයක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක මේ ශිෂ්ටාචාරය හදන්න හිටව මිනිස්සු නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ වෛද්‍යවරු ඉංජිනේයර්ස්ලා ඒ වගේ ගොඩක් අය. ඉතින් මේ දොංගුවාගේ ඒ අයව තමයි මේකේ දේවත්වයට යන මාර්ග කියලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේකේ මේන් කැරක්ටර් එක චෙන්ලින්ට තියෙන්නේ ඒ මාර්ග රංගපාන එක. රංගපාලේ යාගේ මාර්ගයක් හොයාගෙන දෙවියෙක් වෙන එකක් ගැන තමයි මේ දොංගුවාගේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා කියන්නේ. හරි ගයිස් අපේ ලිස්ට් එකේ දෙවෙනි දොංගුවාගේ තමයි ටාෂින් කියන්නේ. තරපිරුන් රාත්‍රිය වගේ කියන එකක් තමයි ඒ නමින් අදහස් වෙන්නේ. ඉතින් ගයිස් මේක මේන් කැරක්ටර් තමයි ලූයින් කියන්නේ. ඉතින් මෙයාගේ බලය සීල් කරලා තියෙනවා කියලා අපිට කියලා තියෙනවා. ඒ වගේම එයාගේ මතකයන් නැල්ලු. ඉතින් අපිට ඊට පස්සේ මේකේ පෙන්නනවා විනාශ වුණ පෘථුවියක් ගැන. ඉතින් ඇත්තටම එතකොට අපිට බලා ගන්න පුළුවන් වෙනවා නිකන් සොම්බිලා ඉන්නවා ඊට පස්සේ ඩීමන්ස්ලා. ඉතින් මේ නිසා මිනිස්සු කෑම හැම හොයාගන්න ගොඩක් මහන්සි වෙනවා වගේත් පේනවා. ඉතින් ගයිස් මේක කියන විදිහට මේ මේන් කැරක්ටර් එක පෘථුවියෙක් කෙනෙක් නෙවෙයි. එතකොට මෙයා මේ අතරමං වෙලා තමයි ඉන්නේ. ඉතින් මෙයාට තියෙන මේ ඒලියන්ස්ලා ඩීමන්ස්ලා එක සටන් කරලා එයාගේ බලය ආයි අරගෙන එයාගේ ග්‍රහලෝකේ හොයාගන්න එකක් වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. හරි ගයිස් අපේ ලිස්ට් එකේ තුන්වෙනි දොංගුවා එක තමයි ටියන් යුවන් කියන්නේ. ඉතින් ගයිස් මේ දොංගුවා එකේ ස්ටෝරි ගැන පොඩ්ඩක් ඉන්ටරෙස්ටිං වගේ. මේන් කැරක්ටර් එක චෙන් කින් යුවන් තාහනම් කලාවයකට ඇතුල් වෙනවලු. ඊට පස්සේ එයා ඒකේ අවුරුදු 100ක් ඉර වෙලා ඉන්නවලු. ඉතින් එයාගේ ආත්මය පිළිබඳ තියෙන සංකේතය මේකේ නම් තියෙන ලාම්පුවක් කියලා. ඉතින් ඒක නිවුනහම හැමෝම හිතනවලු මෙයා මැරුණා කියලා. ඒත් මෙයාට කොහොම හරි පුළුවන් වෙනවා පණ පිටින් ආපහු එතනින් එන්න. හැබැයි ඒ එක්කම එයාගේ වගාව සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා. ඒ නිසා එයාට නිකායෙන් එහෙම ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒ වගේ මෙයාගේ ගෙල්ලත් දාලා යනවා. ඉතින් මෙයාගේ ලක් එකට මෙයාට පවර්ෆුල් ගර්ල් කෙනෙක් සෙට් වෙනවා. ඉතින් ඒ කෙල්ල මෙයාට අවස්ථා දෙකක් දෙනවා. ඉතින් පළවෙනි එක තමයි ඒ කෙල්ලත් එක්ක විවාහ වෙන්න කියලා. ඉතින් මෙතෙන්දි තමයි මෙයා මරු වැඩේ කරන්නේ. මෙයා දෙවෙනි එක අහන්න නැතුව කෙලින්ම දෙවෙනි එකට කැමති වෙනවා. හරි ගයිස් අපේ ලිස්ට් එකේ හතරවෙනි දොංගුවා එක තමයි ඩ්‍රැගන් ප්‍රින්ස් යුවන් කියන්නේ. ඉතින් ගයිස් ඔයාලා දැන්ටවත් මේකේ සීසන් 1 එකේම බලලා ඇති. හැබැයි මේක මේ එයාලා ආයි රීමේක් කරනවා කියලා තමයි කියන්නේ. ඒ නිසා අපිට මේකෙත් ආයි සීසන් 1 එක බලා ගන්න පුළුවන්. ඉතින් ගයිස් මේකත් BDTH Gate Rule Marshall Universe
රචනා කරපු එකම කතුවරයාගේම තමයි මේක. ඒ නිසා අපිට එකම රූල්ස් ඊට පස්සේ ෂෙයාර්ඩ් යුනිවර්ස් වගේ දේවල් බලා ගන්න පුළුවන්. හරි ගයිස්, අපේ දොංගුවා ලිස්ට් එකේ පස්වෙනි දොංගුවා එක තමයි The Supreme Sword කියන්නේ. ඉතින් අපිට මේක බලාගන්න පුළුවන් වෙන්නේ යේෂුවාන් කෙනා තමයි මේන් කැරක්ටර් එක විදියට. ඊට පස්සේ කුළුණක් වගේ එකක් තියෙනවා. ඉතින් ඒකේ තියෙනවා නිදානයක්. ඉතින් මේ නිදානය එයාට ලැබෙනවා. ඉතින් ඒකම එයාට ලොකු බලයකුත් ලැබෙනවා. ඉතින් මේකේ තියෙන විදියට සවුට් කල්ටිවේෂන් එක තමයි එයා තෝරගන්නේ. ඉතින් ඒකෙන් එයා දිගටම ගිහිල්ලා දෙවිවරුන්ට අමරණීයන්ට එහෙම අභියෝග කරලා එයා ගිරණම් වෙනස් කරගන්න එක තමයි අපිට මේක බලාගන්න පුළුවන් වෙනවා කියන්නේ. හරි ගයිස්, මේකේ අපි කඩු ආත්මයක් වගේ එකක් දැක්කින්ද මේක සවුට් කමින් දොංගුවා එක වගේ කියලා පොඩ්ඩක් හිතෙනවා. ඉතින් ගයිස්, මේ වගේම තව දොංගුවා දෙකක් මේ ස්ටුඩියෝ එකෙන්ම ගහනවා. ඉතින් මම ඒ දෙකේ නම් දෙක විතරක් කියන්නම්. හරි ගයිස්, අපේ ලිස්ට් එක 6 වෙනි දොංගුවා එක තමයි ඉන්විසිබල් සවුට් ඩොමේන් කියන්නේ. ඉතින් මේකත් කලින් දොංගුවා එකේම ඕතර්ගෙම තමයි මේ දොංගුවා එකත්. හරි ගයිස්, අපේ ලිස්ට් එකේ 7 වෙනි දොංගුවා එක තමයි I have a sword කියන්නේ. ඉතින් ගයිස්, මේ දැන් කතා කරපු දොංගුවා තුනම එකම ස්ටුඩියෝ එකේ එකම ඕතර්ගේ. ඉතින් මේ වතට සමහරක් විට මොන හරි කනෙක්ට් එකක් තියෙන්න පුළුවන්. ගයිස්, අපේ දොංගුවා ලිස්ට් එකේ 8 වෙනි දොංගුවා එක තමයි බවුන්ඩ්ලස් නයිට් කියන්නේ. ඉතින් මේකේ කියන විදියට එක දවසක් ඉර බැහැගෙන ගියාලු. ඊට පස්සේ ආවේ නැල්ලු. ඉතින් ඒ හින්දා මේකේ අපිට සදාකාලික රාත්‍රියක් වගේ එකක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් තරුණයෙක් දෛවයේ දම්වැල් මිදලා මේ යක්ෂයන්ට දෙවිවරුන්ට එරෙහිව සටන් කරන එකක් ගැන මේකේ සඳහන් වෙනවා. ඉතින් ගයිස්, මේ දොංගුවා එක ඩිරෙක්ටර් කරන්න ඉන්නෙත් අපි දන්න කියන කෙනෙක්. ඉතින් BTTH එකේ හොඳම කාලේ ඩිරෙක්ටර් කරා ෂාවෝ බින්ගල් තමයි මේ දොංගුවා එක ඩිරෙක්ටර් කරන්න ඉන්නේ. හරි ගයිස්, අදට මම මේ වීඩියෝ එකේ පාර්ට් 1 එක ඉවර කරනවා. ඉතින් අද අපි කතා කරේ ඊය වර්ෂන් ටික. ඒ කියන්නේ එපිසෝඩ් 52ක් එනවා කියලා තියෙන ටික. ඉතින් මේ දොංගුවා අවුරුද්දක්ම යන නිසා ගොඩක් වෙලාවට මේවා එන්න පුළුවන් 2027 දැන්ට ප්ලෑන් කරලා තියෙන විදිය අනුව. ඉතින් ගයිස්, එපිසෝඩ් 15ත් 26ත් අතර සුපිරිම දොංගුවා ටිකකුත් තියෙනවා. ඉතින් පාර්ට් 2 එකෙන් මම ඒ ටික අරන් එන්න. හරි ගයිස්, එහෙනම් පාර්ට් 2 එකෙන් සෙට් වෙමු. Bye guys.